අයිබෝවන් බොන්ජෝර්නෝ එදෙන් මම හදිසියේ රෝම නගරයට එනකොට ඉතාලියේ විශිෂ්ට චරිතයක් මට හමු වුණා. කැපේ එකක් බොන ගමන් මම ඉතින් ටිකක් කතා කරලා මම එවුවා මේ පොඩි කතා බහක් කරන්න පුළුවන් ද ප්‍රශ්න ටිකක් තියෙනවා කිව්වට පස්සේ බොහොම නිහතමානීව මට මේ අවස්ථාව ලබා දුන්නා එතුමා. ඉතින් එතුමා ගැන ලොකු දේවල් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ තමුන්වන්සලා කවුරුත් දන්නවා. මගේ මේ කැමරාව අනිත් පැත්ත හරවපු ගමන් ඔන්න මම චාව බොන්ජෝර්නෝ ජෙගන් ගරු මන්ත්‍රීතුමා නාපෝලි මං හරිද ජෙගන් මල්ලි හරි ආදරේ ඒ වචනෙට නිහතමානීව පිළිගන්නවා අපි ජෙගන් මල්ලි කියලා අපේ සාකච්ඡාව මෙතනින් එහාට අපි අරන් යමු. කවුද මේ ජෙගන් කියන්නේ? අය මම ශ්‍රී ලාංකිකයෙක්. කොච්චර කාලද ඉතාලියට ඇවිල්ලා? ඉතාලියේ අවුරුදු 20ක් මම අවුරුදු 20ක් තිස්සේ නාපොලි නගරේ ජීවත් වෙන්නේ. ඒ වගේම දැනට මම නාපොලි නගරේ විදේශිකයින්ගේ නියෝජිතයෙක් විදියට නගර සභාවේ ඉන්නවා. ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක්ද නැත්නම් කලාපයේ ඉන්දියාව, බංගලාදේශ, පාකිස්තාන රටවල ඔක්කොටමද? නාපොලි ජීවත් වෙන සියලුම විදේශිකයින්ගේ නියෝජිතයෙක් හැටියට සම්බන්ධීකරණය කරනවා. ඒ වගේම ඉතාලි පාර්ලිමේන්තුවේ 15 වෙනි ඉමිග්‍රේෂන් කොමිසමේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් විදියට මම දැනට සේවය කරනවා. මුළු ඉතාලියේම ජීවත් වෙන සියලුම විදේශිකයින්ගේ නියෝජනය කරන්නේ මම. අපිට හරිම සතුටක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබතුමා මේ ඉතාලි පාර්ලිමේන්තුව තුලත් ඒ කොම්මුනේ තුලත් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් කරන දේ. ගරු මන්ත්‍රීතුමා දැන් මේ හොට්ම නිවුස් එක තමයි දැන් මේ ජූනි 12න් පස්සේ මොකද වෙන්නේ? සරණාගත අයදුම්කරුවන්ට මොන වගේ හැඩයක්ද මේ නීතියේ තියෙන්නේ? දැන් සමහර කට්ටිය කියනවා කඳවුර වලට දාලම එතන විමර්ශනය කරලා ඉවරලා රට ඇතුළට ගන්නවා. එතකොට එහෙම ඉල්ලුවට පස්සේ ඒගොල්ලෝ නඩුවක් දැමීමේ හැකියාව නැද්ද? දැන් ඉන්න කට්ටිය නඩුවක් දාන්න පුළුවන්. ජූනි 12න් පස්සේ නඩුවක් දාලා ඉල්ලීමක් කරන්න පුළුවන්ද? එතකොට දැනට රිපූචි දාලා මේ රටේ ඉන්න ඇතුලේ ඉන්න කට්ටියට ඒ නීතිය කොහොමද බලපාන්නේ? සහ දැනට රිපූචි ආයුධම් කරලා ඉන්න කට්ටිය කොහොමද මේ රටට අනුගත වෙන්න ඕනේ? මේක අපිට බලපාන්නේ නැහැ කියලා එහෙම ඉන්න ඕනේද? නැත්නම් ඒගොල්ලන්ටත් දෙයක් කරන්න තියෙනවද? මම මේ එකම ප්‍රශ්නයක් හැටියට අහන්නේ. මොකද ඔබතුමාගේ කාල වේලාව වටනේ ඉඳා. ඔව් ප්‍රශ්නයක්. මොකද මේ කාලීන මේ කාලයට ගැළපෙන ප්‍රශ්නයක්. හරියටම ජූනි 12න් පස්සේ ස්මාර්ට් සිස්ටම් එකෙන් තමයි මේ රිෆියුජි ඉල්ලීම් කිරීම ඒගොල්ලෝ ඉක්මනටම. දැන් ඔයා දන්නවා සමහර නගරවල රිෆියුජි ඉල්ලීම් කරොත් අවුරුද්දක් විතර ඉවසන් ඉන්න වෙනවා අපොයින්ට්මන්ට් එකේ ඉන්න. මන්ත්‍රීතුමා සමාවෙන්ද මෙතන වැදගත්ම කාර්ය හැමෝම බලන් ඉන්නේ මේගොල්ලෝ කඳවුරු ඇතුළට දාලා විමර්ශනය කරලාද රට ඇතුළට ගන්න කොහොමද? මට ඒක කියන්නේ. ඒක තමයි ගැටලුව ලොකුම. මම එතනට තමයි දැන් යන්නේ. එහෙමයි. එතකොට මුලින්ම ඒගොල්ලන්ගේ තීරණය තමයි විල්ලා බෝට් වලින් එන අය සහ බෝඩරෙන් කවුරු හරි හවු වුණොත් ඒගොල්ලන්ව ඍජුවම කඳවුරු වලට යවනවා. ඔව්. ඒක 100% ස්ථිරයි. බෝඩරෙන් සහ බෝට් වලින් ආපු අයව කෙලින්ම ඒගොල්ලෝ කඳවුරු වලට යවනවා. එහෙමයි. හැබැයි ඇතුලේ ඉන්න අය ඒ අය රිෆියුජි ඉල්ලුම් කරොත් ඒගොල්ලන්ට අර කලින් හිටපු විදිහට මාස 7 8 9 10 ඒගොල්ලන්ට වැඩක් කරන්න පුළුවන්. කල් වෙන්නේ නැහැ. ඔව්. වැඩක් කරන්න පුළුවන් කියන එකත් දැන් ඒක ඉතාලි ලෝයර්ස්ලට ලොකු කන්ෆියුස් එකක්. අපි මෙහෙම මට සමාවෙන්න. දැන් ඉතාලියට රුමේනියාව වගේ රටක් ගමුකෝ අපි. ඒ වගේ රටකින් අපි කියමු ට්‍රක් එකක් හරි කොහේ හරි මේ රටට එනවා. ඇවිල්ලා යාට කුස්තුරයකට ගිහියාම රිපෝට් ඉල්ලන්න මම මේ අහන්න ප්‍රශ්නේ පැහැදිලිව ඉල්ලන්න යනවා. ගියාට පස්සේ යා එවනම අරන් ගිහිල්ලා කඳවුරකට දානවද නැත්නම් රටට ඇතුළට ඇවිල්ලා වැඩක් කරන්න පුළුවන්ද යාට? මට එන්නේ ඒක තමයි පැහැදිලි කරගන්න ඕනේ. රුමේනියාවෙන් අපි කියමුකෝ දැන් ඉස්තර වගේ ට්‍රක් එකේ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. රුමේනියාවෙන් ෆ්ලයිට් එකක් කරගෙන එන්න පුළුවන්. එහෙම කෙනෙකුට ඉල්ලුම් කරොත් එයා මාස ගාණක් ඉවසලා ඉන්න ඕනේ. එයාට සතියක් හෝ දෙකක් ඇතුළව අපොයින්ට්මන්ට් එක එනවා. ෆින්ගර්ප්‍රින්ට් එක ගන්නවා. ෆින්ගර්ප්‍රින්ට් එක අරගෙන ඒ අය එයාව අර කලින් සමාජගත කරපු විදියට වෙන්නේ නැහැ. ඔව්. තවත් පැහැදිලි කරන්න පොඩ්ඩක්. ඒ කියන්නේ කලින් ඇවිල්ලා අපි රිෆියුජි එකක් ඉල්ලලා අපි වැඩ කරන්න පුළුවන්. කොහේ හරි ගිහිල්ලා අපි කියමුකෝ අනවසරෙන් තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ සුදු කොලේ හම්බුනායින් පස්සේ ෆින්ගර්ප්‍රින්ට් එක දීලා සුදු කොලේ හම්බුනායින් පස්සේ අපිට කොන්ට්‍රැක්ට් එකක් දවස් 60ක් ඇතුළත කොන්ට්‍රැක්ට් එකක් ගහලා වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. හැබැයි ඒ දේ මේ අලුත්
ජුනි 12න් පස්සේ වෙන නීති වෙනස් වීම තුල ඔව්. ඒක වෙන්නේ නැහැ. ඔව්. රිපෝචි අපි ගේමු කුස්තරකට ඇප්ලයි කරන්න ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ අර කොන්තමෙන්තුවක් දෙනවා. මාස ගාණක් ඉන්න ඕනේ සතියක් හෝ දෙකක් ඇතුළත අපොයින්ට්මන්ට් එක එනවා. අනිවාර්යයෙන්ම ෆින්ගර්ප්‍රින්ට් එක දෙනවා. ගන්නවා. කොමිෂන් වාර්තාව ටික එනවා. ඒක රිජෙක්ට් වෙන එක ප්‍රමාණය රිජෙක්ට් වෙන ප්‍රතිශතය වැඩි. ඔව්. ඊට පස්සේ ඒ අය කෙලින්ම කමිෂන් යන්න ඕනේ. කමිෂන් අනිවාර්යයෙන්ම යා යුතුයි. ඊට පස්සේ ඒගොල්ලෝ රටින් පිටවහල් කරලා කඳවුරු මන්ත්‍රීතුමා. එතන තමයි කන්ෆියුස් එක තියෙන්නේ. මන්ත්‍රීතුමා. කඳවුරු වලට දායිද ඔව්. නැත්තම් ඔව්. රටින් පිටවහල් කරන මේවා එක දීලා රටින් පිටවහල් කරයිද කියන. මොකද ඔතන පොඩි ප්‍රශ්නයක් රුමේනියාව සහ රුමේනියාව කියන්නේ යුරෝපේ රටක්. ඒකට යුරෝපේ රටවල් අතර දැන් තියෙන එකඟතාවයක්. ඔව්. ඒ රටට ඒගොල්ලෝ එවිල්ලා තිබුණොත් ඔව්. ඒ අයගේ සම්පූර්ණ රිස්පොන්සිබිලිටි ඒ අය බාර ගන්න ඕනේ. වීසා දීපු රට බාර ගන්න ඕනේ. ඔව්. එතකොට ඒ අයගෙන් ඉල්ලනවා ඔයාට මේ පුද්ගලයා අවශ්‍යද කියන එක. ඒ රට ඒක ප්‍රතික්ෂේප කලින් කවවනේ මන්ත්‍රීතුමා. දැන් ඇවිල්ලා එහෙම නෙමෙයි. එයාලා ප්‍රතික්ෂේප කරොත් ඔව්. එයාව රටින් පිටවහල් කරන සියලුම දේවල් ඒ යුරෝපා යුනියන් එකේ එකඟතාවය වෙලා තියෙනවා. දැන් කලින් වතාවේ මන්ත්‍රීතුමා මට සමාවෙන්න ඔව්. මේ තේරෙන්නේ නැති කට්ටියටම තේරෙන්නේ නැත් එක තමයි මේක අහන්නේ මට සමාවෙන්න. දැන් කලින් වතාවේදී අපි ඇප්ලයි කරනකොට ඒ අදාළ සේවාදායකයන් රුමේනියාවෙන් හරි වෙන රටෙන් හරි අහනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එපා කිව්වොත් එතනින් කතාව ඉවරයි. හැබැයි එයා එහෙ ඉඳලා කිව්වොත් මෙයා පිටුවහල් කරන්න කියලා හරි ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද පිටුවහල් කරන කතාව? එයාලා ප්‍රතික්ෂේප කරොත් ඒ කියන්නේ ගෙනාපු එක්කෙනා නෙමෙයි. ඒ රට ප්‍රතික්ෂේප කරොත් සේවාදායකයා. සේවාදායකයන් නෙමෙයි. ඔව් කියන්නේ. ඒ වීසා දීපු රට වීසා ඔව්. ලබා දීපු රට. රට මේ පුද්ගලයා එපා කිව්වොත් ඔව්. යුරෝපා යුනියන් එකෙන් ෆන්ඩ් එකක් මේවා කරලා දිනවා. මෙයාව රටින් පිටවහල් කරන්න අවශ්‍ය කරන සියලු කටයුතු දේ ලබා සූදානම් දෙනවා. කරනවා. ඒ කියන්නේ එයාට ටිකට් එකක් දාලා දෙලින්ම ලංකාවට පිටවහල් කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් විතරක් නෙමෙයි. ඔව්. අනිකුත් බංග්ලාදේශ පාකිස්තාන වෙන්න පුළුවන්. ඔව්. ඕනම කෙනෙක්ව රටින් පිටවහල් කරන්න ඒගොල්ලෝ අවසරය දීලා තිනවා. ඒ වගේම ලොකු ෆන්ඩ් එකක් යුරෝපා යුනියන් එකේ තියෙන රටවල් ඇතුලේ ඔව්. එකතු කරලා තිනවා මේ දේවල් කරගෙන යන්න ඉස්සරහට. ඔව්. එතකොට මන්ත්‍රීතුමා දැන් මේ කමිෂන් එකෙන් දැන් ජූන් 12න් පස්සේ කමිෂන් එකෙන් අපි රිපෝට් ඇප්ලයි කරන කෙනා ෆේල් වුණා කියලා අසමත් වුණා. ඊට පස්සේ දැන් කලින් වගේ ඒගොල්ලන්ට නඩුවක් දාලා ඇපිල් එකක් දාන්න හැකියාවක් තියෙනවද? ඒක වෙනවා නම් කොහොමද වෙන්නේ? ඔව්. ගොඩක් එක පාරට අපිට උත්තර දෙන්න බැරි ප්‍රශ්න කීපයක් තියෙනවා. එහෙමයි. උදාහරණයක් කියමු ඉස්සර ඇවිල්ලා රිෆියුජි ඇප්ලයි කරලා රිජෙක්ට් කරාම ඒගොල්ලෝ දවස් 60ක් දෙනවා ඔයාලට අයිතියක් තියෙන ඇවිල්ලා රිකෝර්සල් තාර් එකට යන්න. ඔව්. නමුත් මේ මෑතකදී මම දැක්කා ඒ දවස් ගාන දවස් 15 කරලා තියෙනවා. එහෙමද? දවස් 60 දෙන්නේ නැහැ. ඔව්. එතකොට සමහර මම දැනුවත්ව සමහර අපේ තරුණයින් ඉන්නවා. ඔව්. ඒ ලියුම ලැබිලා තියෙන්නේ ඒ කාලේ දවස් 15වත් ඉක්මවා ගිහිල්ලා. එතකොට එයාලට ඒ දේ ලැබෙන්නේ නැහැ. ඉතින් අනිත් එක තව ප්‍රශ්නයක්. ඔක මේක වැදගත් කාරණාවක් තියෙනවා. රිෆියුජි ඉල්ලලා තියෙන අයට ඔයාලා හොස්පිටල් එකක් දුන්නා නම් අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න ඔයාලගේ දීපු හොස්පිටල් එකේ ඇඩ්‍රස් එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔයාලට හොස්පිටල් දීපු කෙනාට කියලා තියෙන්න ඕනේ ඔයාට ලියුමක් ආවොත් ඒ ලියුම ඔබට ලබා දෙන්න කියලා ඉතින්ලා ගොඩක් අයට විශේෂයෙන් මන්ත්‍රීතුමා මට සමාවෙන්න එතන ලියුම් පෙට්ටියෙත් ඒ හොස්පිටල් දීපේ නමගේ නම තියෙන්න ඕනේ නැත්නම් ලියුම අරන් යනවානේ. ලියුම අරන් යනවා. සමහර තැන්වල අරන් යනවා. සමහර තැන්වල දෙන්නේ නැහැ. ඒකට සමහර රිෆියුජි දාපු හොස්පිටල් දීපු එක්කෙනා දන්නේ නැහැ මේ පුද්ගලයා තමන්ගේ ගෙදර ඉන්නවද කියන එක. ඒක ගොඩාක් මේ දවස්වල අපි අවධානයෙන් ඉන්න ඕන කාරණාවක්. ඔව්. අනික තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා දැන් මේ ජූනි 12ට කලින් රිපෝචි ඇප්ලයි කරපුවා හිතන් ඉන්නවා මේ නීතිය අපිට බලපාන්නේ නැහැ. අපි ඕකේ කියලා හිතන් ඉන්නවා. නමුත් පළවෙනිම කාරණේ ගරු මන්ත්‍රීතුමා මේ හැම දෙයකටම වඩා ඉහළින් තියෙන ඉතාලි නීතිය. ඉතාලි රජයට ඉතාලි පුරවැසියන්ට අපි ගරු කරන්න ඕනේ. මේ රටට අපි බදු ගෙවන්න ඕනේ. ඇග්‍රීමන්ට් එකක් ගහලා වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ට මොනවද දෙන්න ඕනේ පණිවිඩේ? මේ රටට රණ්ඩු ඇති කරගන්න එපා. මේ රටේ නීතියට අවනතව කටයුතු කරන්න. ඒ වගේ වචන ටිකක් පොඩ්ඩක් අපේ ඒ ආදරණීය ශ්‍රමිකයෙක් පොඩ්ඩක් ආමන්ත්‍රණය කරන්න. මේකයි මම ඉතාලියේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට මම කියන්නේ. පොදුවේ. කියන්නේ පොදුවේ කියන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඒක සෝජන්‍යයක් තියෙන්න පුළුවන්, සෝජන්‍යයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්, ආර්ථ සෝජන්‍යයක් තියෙන්න පුළුවන්, සිටිසන් එකක් තියෙන්න පුළුවන්. අපි තවත් රටකට ආවොත් ඒ රටේ නීතියට ගරු කරලා ඒ රටේ නීතියට හැඩ වෙලා
අපි යන්න ඕනේ. මොකද අපි තවත් සමාජික ජීවත් වෙන්නේ. ඒ හරියටම හරි. සමාජයේ පිළිගත්තු සමාජයක් විදිහට අපිව ඉදිරියට අරන් යනවා නම් ඔව්. අපි මුලින්ම කරන්න ඕන දේ ඔව්. අපි ඒ සමාජෙත් එක්ක එකඟව යා යුතුයි. අනිවාර්යෙන්ම ඒකට ගරු හිස නමා ගරු කරන්න ඕනේ. ඔව්. බස් එකේ ටිකට් එක ගහගෙන යන්න ඕනේ. අපි අදාළ බදු ගෙවන්න ඕනේ. ඇග්‍රීමන්ට් එකක් ගහලා වැඩ කරන්න ඕනේ. අපි මේ රටේ මිනිස්සුන්ට අපි කාර්මික වෙන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ඔබතුමායි මම අහන ඔබතුමායි තවත් හොඳ සත්කාරයක් තියෙනවා. මෙඩිකල් කැම්ප් එකක් කරගෙන යනවා අපි දැක්කා. නාපෝලිය කරා, තවත් නගර කීපයක කරා. එතකොට ඒක යම් නගරයකට අවශ්‍යතාවයක් තියෙනවා නම් කරගන්න අපි කියමුකෝ මිලානෝ හරි බොලොඤ්ඤා හරි කෙනෙකුට මේක කැම්ප් එක කරගන්න ඕන නම් කොහොමද ඒකේ process එක මට කෙටියෙන් කියන්න කොහොමද ඔබතුමා සම්බන්ධීකරණය කරගන්නේ ඒක? විල්ලා ස්වේච්ඡා සේවයක් විදිහට තමයි අපි ඒක කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ විල්ලා ලබන සතිය වෙද්දී ඔව්. අපි සියලුම ශ්‍රී ලාංකික සහ විදේශීය වෛද්‍යවරුන් සහ ලෝයර්ස්ලා එකතු කරපු දරුවන් දෙවෙනි පරම්පරාවේ දරුවන් එකතු කරපු හොඳ කතාවක් තමයි සමාවෙන්න. දැන් ওই මෙඩිකල් කැම්ප් එක ගැන මම කෙනෙක්ට කියද්දි කිව්වා මේක වැඩක් නෑ මේක මේ ඉගෙන ගන්න ළමයි මේකේ ඉන්නේ අනිත් එක ලේ ටිකයි සීනි ටිකයි එහෙම නැත්නම් ප්‍රෙෂර් එක චෙක් කරගන්න ගෙදරත් පුළුවන් නෑ මේක මීට වඩා එහා ගිය කතාවක් තියෙනවා ඒක හරියටම තේරුම් ගන්න හරියම කෙනා ඔබතුමා ඒක තේරුම් කළොත් මොනවද මේ කැම්ප් එකේ මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභය එතෙන්ට එන කට්ටියට එහෙමයි මුලින්ම කියන්න ඕනේ විල්ලා ඒක සීනි ටික චෙක් කරන්න කියන එක අපි ඉස්සරහම දැනුවත් කරන්න ඕනේ හේතුව විශේෂයෙන්ම ආසියානු රටවල් ගත්තොත් විල්ලා 40ට එහා ගිය සියලු දෙනාටම ෂුගර් එක තියෙනවා. අනිවාර්යෙන්. හැම කෙනාටම තියෙනවා. එතකොට විශේෂයෙන්ම කොවිඩ් වැක්සින් එකත් එක්ක නොයෙකුත් ආබාධ තියෙනවා. ඒ වගේම අපි ඉතාලියේ සෞඛ්‍ය ආසල් එකත් එක්ක මෙව කරාම ආසියානු ජාතිකයින්ට වැඩියෙන්ම ෂුගර් එක තියෙන නිසා ගොඩාක් අය ෂුගර් එකේ කොහොමද ඒක පිළිපදින්න ඕනේ කියන එක දැනුවත් නැහැ. අනිවාර්යෙන්. සමහර අය ඉන්නවා විල්ලා ෂුගර් ටැබ්ලට් එක බීලා අනිත් පැත්තේ ඇල්කොහොල් එක බොන අයත් ඉන්නවා. ඔව් ඒක ඉතින් ඒක හරි වැරදි ක්‍රමයක්. ඒක හරි වැරදි ක්‍රමයක්. එතකොට මේකට මේ ශ්‍රී ලාංකික වෛද්‍යවරු ඒක ස්පිගාරය කරලා දෙනවා, තේරුම් කරලා දෙනවද ලෙඩේ මොකක්ද කියලා නැත්නම් ඉතාලි ජාතික වෛද්‍යවරු දෙන්නේ නැත්නම් පාර්ශ්ව දෙකෙන් ඉන්නවද මෙතන? පාර්ශ්ව දෙකම අපි සම්බන්ධ කරගෙන ඒ අනිත් එක තව එකක් තමයි අපි ශ්‍රී ලාංකික, ඉන්දියන්, බංග්ලාදේශ, පාකිස්තාන් වෛද්‍යවරු එකතු කරගෙන ඒ අයට ඒ දේ කරන්නේ ඒ අයගේ දැනුවත් භාෂාවෙන් අපි දැනුවත් කරන එක. කොහොමද මේ බෙහෙත් එකක් ගන්නෙ? බෙහෙත් එකක් කියන්නේ මොනවාද කොහොමද මේක මේවා කරන්න ඕනේ කියන එක පැහැදිලි කරන එක මොකද අපේ අය කලින් ඉතාලියට ආපු ගොඩාක් අයට මම මේ සියලු දෙනාටම නෙමෙයි තාම ඉතාලියේ ડોක්ටර් කෙනෙකුට ගිහිල්ලා සාමාන්‍යයෙන් ගෙවල් වල වැඩ කරන්නේ ඒවා තේරෙනවා නමුත් තමන්ගේ ලෙඩගෙන කියන්න සාමාන්‍යයෙන් ගොඩාක් අයට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි ඒ අයට දෙන්න ලොකුම සපෝට් එක. ඉතින් එවිල් අපි 26 අපි ආරම්භ කරන මුළු ඉතාලියෙම ඉන්න විදේශීය වෛද්‍යවරුන් එකතු කරපු සංවිධානයක්. ඒ සංවිධානය තුළ ඉදිරියේදී මුළු ඉතාලියටම අපි ස්වේච්ඡාවෙන් සේවය කරන්න අවශ්‍ය කරන සියලුම කටයුතු කරලා ඉවරයි. ඒ වගේම පළවෙනි ආරම්භයක් විදිහට මම පලර්මෝ නගරයේ ආරම්භයක් හැටියට පලර්මෝ නගරයේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ට මේ සේවාව නොමිලේ ලබා දෙන්න අපි සූදානම් කරමින් යනවා. තව ප්‍රශ්නයක් අහන්නම්. ඔබතුමා ඉතාලි පාර්ලිමේන්තුව දවසක නියෝජනය කරන්න කැමැත්තක් තියනවද? බලාපොරොත්තුවක් තියනවද? මෙමයි දේශපාලනේ මම වෙල පොඩි කාලේ ඉඳලා දේශපාලනේ කරන කෙනෙක්. ඉතින් try and try one day you can fly. උත්සාහය අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු අපේ ශ්‍රී ලාංකිකයෙක් මේ ඉතාලියේ පාර්ලිමේන්තුව නියෝජනය අපිටත් ලොකු අභිමානයක්. එතුමාගේ බලාපොරොත්තුව ඉස්ස සිද්ධ වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. එහෙනම් ගරු මන්ත්‍රීතුමා අද මේ ඔබතුමාගේ වටිනා කාලයෙන් අහඹු ලෙස හම් වෙලා මට මේ දුන්න සාකච්ඡාව අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉතාම වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ආයේ දවසක හවසක ලස්සන වෙලාවක හම්බෙමු. ඒ වගේම විනාඩියක් මට ගොඩක් දවස් ටිකේ කාලයක් තිස්සේ ඔයා කතා කරගෙන එනවා ඔයාව හම්බෙන්න ඕනේ කියලා. නමුත් අද පාරදී වෙච්ච දෙයක්. ඒ වගේම මම දකිනවා ඔයාගේ
Facebook එක හරහා සමාජයට ලබා දෙන සේවා රැකියාවක් නොමිලේ ලබා දෙන දේවල් ඒ වගේම සමහර අදහස් අපේ සමාජයේ ඉතාලියට ආවම කොහොමද ජීවත් වෙන්න ඕනේ ඇත්තටම ඒක සමාජ සේවයක් වසර දෙකමාරක් ඇති කෙටි කාලයක් තුළ මම ලබාගත් අත්දැකීම ගරු මන්ත්‍රීතුමා ස්වේච්ඡාවෙන් සමාජයට ලබා දෙන සේවයක්. ඒ සේවය වෙනුවෙන් විදේශිකයින්ගේ නියෝජනය කරන කෙනෙක් හැටියට ඔයාට ඒ ගෞරවය මම අවංකවම මම දෙන්න කැමතියි. ඔබ වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ගෙන් ගෞරවාන්විත චරිතයක් ඉතාලියේ ඒ වගේ කෙනෙක්ගෙන් ඒ වගේ ප්‍රශංසාවෙන් කියන වචනයක් අහන්න ලැබීම මගේ ජීවිතයේ ලොකු සතුටක් ලොකු භාග්යක් හැටියට සැලකනවා. එහෙනම් ආයිබෝවන් චාවෝ කියලා අපි සමුදනවා ඔබේ සාකච්ඡාව. මේක අහගෙන හිටු ඔබ තමුන්නාන්සලාට ස්තුතියි. මන්ත්‍රීතුමායන් අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න. මම ඒක යොමු කරලා ඊළඟ වීඩියෝ එකේදී ඔබ හමු වන්නම්. චාවෝ බෙල්ලෝ.